කූර තම්පලා මිටියක් අරගෙන හොඳින් එය සෝද ගන්න. එය සෝදලා වතුර පිරෙන්න හැරලා හොඳට ලියා ගන්න. කුඩාවට ලියා ගන්න. පසුව මම මේකට මඤ්ඤොක්ක කිලෝ එකක් පමණ අරගෙන සාමාන්‍ය කැබලි වලට කපලා වතුර දාලා තම්බ ගන්නවා. ඉන්පසු දැන් නම් එය වමනා ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. මඤ්ඤොක්ක ටික හොඳට තැම්බිලා. දැන් එයට අර අපි කලින් කපාගත් කුඩාවට කපාගත් කූර තම්පලා ටික එකතු කරනවා. ඒ මද වේලාවක් තිබෙන්න හැර පෙරා ගන්න. මම බ්ලෙන්ඩර් එකට කොච්චි සහ කූනිස්සු සල්පයක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. එයට ලුණු පහ කුඩු 3-5 කුඩු සහ මිරිස් කුඩු අවශ්‍ය පමණට එකතු කරගෙන බ්ලෙන්ඩර් එකේ වතුර සල්පයක් දාලා ඒ වතුර ටිකෙන් මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්නවා හොඳට. පසුව තාත්තියට තෙල් සල්පයක් දාලා යට අප දාලා කපාගත්ත බීලුණු ගෙඩියක් පමණ කුඩාවට කපලා එකතු කරන්න. ඉන්පසු එයට කරපිංචා ටිකකුත් එකතු කරන්න. ඒ මද වේලක් මේ විදියට මැලවෙන්න හරිනවා. දැන් අපි යට අර කලින් සකස් කරගත්ත මිශ්‍රණය එකතු කරනවා. එය මේ විදියට ටික වේලාවක් තිබෙන්න හරින්න අඩු රස්නේ. දැන් අපි එයට අර මඤ්ඤොක්කා සහ කූර තම්පලා මිශ්‍රණය එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. තාමත් රසවත්මය. ඔබත් හදලා කාලා බලන්න. පළමුවෙන්ම කූර තම්පලා මිටියක් අරගෙන හොඳින් එය සෝද ගන්න. එය සෝදලා වතුර පිරෙන්න හැරලා හොඳට ලියා ගන්න. කුඩාවට ලියා ගන්න. පසුව මම මේකට මඤ්ඤොක්ක කිලෝ එකක් පමණ අරගෙන සාමාන්‍ය කැබලි වලට කපලා වතුර දාලා තම්බ ගන්නවා. ඉන්පසු දැන් නම් එය වමනා ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. මඤ්ඤොක්ක ටික හොඳට තැම්බිලා. දැන් එයට අර අපි කලින් කපාගත් කුඩාවට කපාගත් කූර තම්පලා ටික එකතු කරනවා.
එය මද වේලාවක් තිබෙන්න හැර පෙරා ගන්න. මම බ්ලෙන්ඩර් එකට කොච්චි සහ කූනිස්සෝ සල්පයක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. එයට ලුණු, කහ කුඩු, 3-5 කුඩු සහ මිරිස් කුඩු අවශ්‍ය පමණට එකතු කරගෙන බ්ලෙන්ඩර් එකේට වතුර ස්වල්පයක් දාලා ඒ වතුර ටිකෙන් මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්නවා හොඳට. පසුව තාච්චියට තෙල් ස්වල්පයක් දාලා එයට අබ දාලා කපාගත්ත බීලුණු ගෙඩියක් පමණ කුඩාවට කපලා එකතු කරන්න. ඉන්පසු එයට කරපිංචා ටිකකුත් එකතු කරන්න. ඒ මද වේලක් මේ විදියට මැලවෙන්න හරින්න. දැන් අපි ඊට අර කලින් සකස් කරගත්ත මිශ්‍රණය එකතු කරනවා.